අයබෝවන් මම මේ කරගෙන යන්නේ පොඩි බජට් කබාන එක ඩිසයින් එකක්. අපි බලමු මේ කබාන ඩිසයින් එක කොහොමද වෙන්නේ කියලා. පළල අඩි 15කින් සහ දිග අඩි 22කින් සමන්විත වෙනවා. සංචාරක කර්මාන්තයේ දියුණු වෙමින් යන මේ කාලේ මේ වගේ කබාන එකකට ආයෝජනය කරගත්තොත් ගොඩක් වටිනවා. ගොඩක් අය අහපු දෙයක් තමයි පොඩි කබාන එකක ප්ලෑන් එකක් ලබා දෙන්න කියලා. මම ඒ වගේ කරගෙන යන බජට් කබාන ඩිසයින් එකක් තමයි මේක. අපි බලමු මේකේ ෆ්ලෝර් ඩිසයින් එක කොහොමද arrange වෙන්නේ කියලා. ඉදිරිපසින්ම පළල අඩි 4ක වරන්ඩ එකක් තියෙනවා. මේ වරන්ඩ එක නිර්මාණය වෙන්නේ ඕපන් වරන්ඩ එකක් විදිහට. වහලෙන් ආවරණය වෙන්නේ නැහැ. ඔබට අවශ්‍ය නම් ඒ වහලෙන් ආවරණය කරගන්න පුළුවන්. ඇතුළතින් තියෙනවා පළල අඩි 12කින් සහ දිග අඩි 15කින් යුක්ත කාමරයක්. ඒකේ පහසුවෙන් අපිට ඩබල් බෙඩ් එකක් තියාගන්න පුළුවන්. පිටිපස්සෙන් තියෙනවා බාත්රූම් එක. මේකේ උඩ තට්ටුවක් නිර්මාණය කරලා නැහැ. සිංගල් ස්ටෝර් කබාන එකක් විදිහට තමයි තියෙන්නේ. වහලේ දෙපසට ෆිට කරලා ගහලා තියෙනවා. දෙපසෙන් බිත්ති උස්සන්නේ නැතුව. මේ ඉදිකරන ආකාරය පිළිබඳව සඳහන් කළොත් ඒ සඳහා විධි කිහිපයක් තියෙනවා. මුලින්ම ෆවුන්ඩේෂන් එකේ සිට කතා කරොත් අපිට පොළවේ සිට කණු දමා අවශ්‍ය ප්‍රමාණයට උස්සා ගන්න පුළුවන්. මේ කණු සඳහා කොන්ක්‍රීට් යකඩ හෝ ලී කණු යොදා ගන්න පුළුවන්. කොන්ක්‍රීට් කණු යොදාගත්තොත් කබාන එකේ කල්පනාත්මක සහ ශක්තිමත් බව වැඩි කරගන්න හැකි වෙයි. වහලේ නිර්මාණයේදීත් ලී හෝ යකඩ මගින් එහි ව්‍යුහය නිර්මාණය කරගෙන රූෆින් ෂීට් සඳහා සිංක් ඇලුමිනියම් ෂීට් හෝ ෆයිබර් රූෆින් ෂීට් යොදා ගන්න පුළුවන්. සිවිලිම සඳහා ලී, ෆයිබර් හෝ ප්ලාස්ටික් සිවිලිම දමා ගන්න පුළුවන්. මෙහිදී ඒ කෙනාගේ අවශ්‍යතාවය, භූමිය පිහිටීම සහ ස්වභාවය අනුව අමුද්‍රව්‍ය වෙනස් වෙන්න පුළුවන්. මේ එක ක්‍රමවලදී මින ගණන් වල සුළු වෙනස්කම් ඇති වෙයි. මම හිතනවා මේ කබාන එක ගැන හොඳ අවබෝධයක් ඔයාලට එන්න ඇති කියලා. මේ වගේ කබාන එකක් ඔබේ ඉඩමේ ඉදි කරගන්න අවශ්‍ය නම් අපිට කතා කරන්න. අපිට පුළුවන් වගකීමක් සහිතව මේ ඔබේ ඉඩමේ ඉදි කරලා දෙන්න. බොහොම ස්තුතියි.